මේ ස්ක්‍රීන්ෂොට් දෙක බලන්නකෝ. මෙන්න මේ ෆොටෝස් දෙකේ තියෙන්නේ ඔයාලත් කරන ඇති වැරද්දක් වෙන්න ඇති. ඔයාලත් සමහරවිට මේ වැරද්ද කරන්න ඇති. බලන්නකෝ. මේකේ තියෙන්නේ මම ටක් ගාලා කියන්න වෙලාව වෙන හින්දා මම මේ වෙලාව බල කරන්නේ. මම කියන්නම් මේකේ තියෙන්නේ මේ අපි ලෝ ක්වොලිටි වලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ඒක ලෝ ක්වොලිටි වලින් අප්ලෝඩ් වෙලා හරි එක්ක වීඩියෝ එක බ්ලර් වෙලා හරි නැත්නම් වීඩියෝ එකේ ක්වොලිටි එක අඩුයි හරි මොනවා හරි ගැටලුවක් හින්දා Facebook එකේ රීච් එක අඩුයි කියලා පෙන්වන මැසේජ් එක. මොකද මේ වගේ ලෝ ක්වොලිටි එකෙන් ගුණාත්මක භාවයෙන් අඩු වීඩියෝස් මේ Facebook එකේ රීච් කරන්නේ නැහැ. රීච් කරන්නේ නැත්තේ මේකට ඇඩ් ප්ලේ වෙනවා. මේකට ඇඩ් දෙන කෙනෙක් වුණත් කැමති නැහැ. තමන්ගේ මුදල් ගෙවලා දෙන ඇඩ් එක මේ වගේ ලෝ ක්වොලිටි වීඩියෝ එකකට ඒ කියන්නේ අඩු ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝ එක ප්ලේ වෙනවාට ඒගොල්ලන්වත් කැමති නැහැ. මොකද Facebook එකෙන් try කරන්නේ ඒගොල්ලන්ට මුදල් ගෙවලා ඇඩ් එකක් දාන කෙනෙකුට උපරිමයක් කරන්න තමයි try කරන්නේ. ඒ හින්දා මේ වගේ ඒවාට රීච් කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේක කැමරාවෙන් රෙකෝඩ් කරන එකක් නම් high quality දාන රෙකෝඩ් කරන්න. AI වීඩියෝ හදන කෙනෙක් නම් මම AI වීඩියෝ හදන විදිහ කියලා දීලා තියෙනවා. අපේ ගෲප් වල ළමයි 2000කට වැඩි ප්‍රමාණයක් දැනට වීඩියෝ හදාගෙන පේජ් බාරතොගයක් කරනවා. ඒ විතරක් නෙමෙයි හෙට ක්ලාස් එක පටන් ගන්නවා රෑ 9ට. හෙට කියන්නේ 6 වෙනි මාසේ මේ 10 වෙනිදා. 6 වෙනි මාසේ 10 වෙනි බදාදා රෑ 9ට ක්ලාස් එක පටන් ගන්නවා. තාමත් ළමයි ඇතුල් වෙන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා මේක යට මැසේජ් එකක් දාන්න මැසේජ් කරලා මේවා කරගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඕගොල්ලෝ AI හරි මොනවා හරි කරලා නිකම්ම වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ නැහනේ. වීඩියෝ එක එඩිට් කරනවානේ. වීඩියෝ එක එඩිට් කරන විදිහත් මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඒකත් බලන්න. මම ඒ හින්දා මුළු වීඩියෝ එකම එඩිට් කරන විදිහ පෙන්නන්නේ නැහැ කාලය යන හින්දා. පුළුවන් තරම් අඩු කාලෙකින් කරන්නේ රීල්ස් වලට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන විදිහට. ඒ හින්දා ඔයා හොඳට බලන්න කලින් වීඩියෝ එඩිට් කරන ඒවා බලලා නැත්නම් වීඩියෝ එක එඩිට් කරන එක බලන්න. ක්ලාස් එකෙත් කියලා දෙනවා සම්පූර්ණ වීඩියෝ එඩිට් කරන විදිහ, AI වීඩියෝ හදන විදිහ. කැමති කෙනෙක් ඉන්නවා නම් ක්ලාස් එකට එන්න රුපියල් 2500 වෙන්නේ ක්ලාස් එකම. වැඩි විස්තර වලට ඔය නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න. හරි දැන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඕගොල්ලෝ වීඩියෝ එක ඉන්ෂොට් වලින් එඩිට් කරලා එක්ස්පෝර්ට් කරනකොට ඒ කියන්නේ එක්ස්පෝර්ට් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න හදනකොට ඒ කියන්නේ එඩිට් කරලා ඉවර වෙලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න හදනකොට මෙන්න මේ සෙටින්ග්ස් එකට දාලා ඩවුන්ලෝඩ් කරන්න. ඕගොල්ලෝ අඩු ක්වොලිටි එකක් දාලා ඩවුන්ලෝඩ් කරලා Facebook එකට අප්ලෝඩ් කරලා වැඩක් නැහැ. රීච් වෙන්නේ නැහැ. ඔන්න බලා ගන්න මෙතන ඉඳලා. ඔන්න බලන්න ඔය තියෙන්නේ මම එඩිට් කරපු වීඩියෝ එකක්. මේක එඩිට් කරලා මුකුත් කරන්නේ නැහැ. නිකම්ම ඉම්පෝර්ට් කරගෙන තියෙන උදාහරණයක් විදිහට පෙන්නන්න විතරයි මම මේක කරන්නේ. මම මේක දැන් එඩිට් කරලා ඉවරයි කියලා අපි හිතමු. මේක එඩිට් කරලා ඉවර වෙලා මේක සම්පූර්ණයෙන්ම අපි එක්ස්පෝර්ට් කරනකොට මෙන්න මේ ක්වොලිටිස් වලට දාන්න. නැත්නම් මේකේ ඕගොල්ලෝ කොච්චර හොඳට මේ වීඩියෝ එක කරගෙන ආවත් වැඩක් නැහැ. ඕගොල්ලෝ එඩිට් කරලා එක්ස්පෝර්ට් කරනකොට මේක කරන්නේ නැත්නම්. මේ බලන්න මේ උඩ එක්ස්පෝර්ට් එකට ගියාට පස්සේ මේකේ මේ රෙසලූෂන් කියන එක හොඳම ඉහළින්ම තියෙන එකට දාන්න. 4K 2K එහෙම තියෙනවා. මේ සිලෙක්ට් කර පෙන්නන්නේ දැන් 2K වලට දැම්මම මේ වීඩියෝ එක මෙගාබයිට් 20ක් වෙනවා. සෝරි මේ 720ට දැම්මම මෙගාබයිට් 20ක් වෙනවා. 4K වලට දැම්මම 158ක් වෙනවා. ඔයාලා මේක අඩු data එකක් ඉතුරු කරගන්න. ඒ කියන්නේ Facebook එකට අප්ලෝඩ් කරනකොට data ප්‍රමාණය අඩු කරගන්න ඕනිකමට මේකේ මේ පොඩි එකකට දාලා මේක එක්ස්පෝර්ට් කරනවා. ඒ වැඩේ කරන්න එපා. මේ පොඩි එකකින් වෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක අඩු වෙන එක. මේක පුළුවන් තරම් මෙගාබයිට් data ඒවා හිතන්නේ නැතුව පුළුවන් තරම් උපරිම එකට දාලා එක්ස්පෝර්ට් කරන්න. එක්ස්පෝර්ට් කරලා ඒවා කරන්න ඔය වගේ එතකොට හොඳ වීඩියෝ එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක මම බොහොම පොඩියට කරලා පෙන්නුවේ. මම කලින් වීඩියෝස් බලන්න. කලින් වීඩියෝස් වල තියෙනවා සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලම එඩිට් කරන විදිය පැහැදිලිව කියලා දීලා තියෙනවා. කලින් වීඩියෝ එකක් තියෙන හින්දා මම ඒක ලොකුවට කියලා දෙන්න යන්නේ කියලා දෙන්න ගියේ නැත්තේ වෙලාව රීල් එකේ ඔයගොල්ලන්ගේ වෙලාව යන හින්දා. එක්ස්පෝර්ට් කරනකොට ක්වොලිටි එක 4K 2K වගේ එකට දාලා එක්ස්පෝර්ට් කරන්න 1080වත් කමක් නැහැ. 4K වගේ දාලා එක්ස්පෝර්ට් කරාම සාමාන්‍යයෙන් ඊට වැඩි පොඩ්ඩක් අඩු ක්වොලිටි එකකින් මේ Facebook එකට ගන්නවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් 720 දාලා එක්ස්පෝර්ට් කරත් වෙන්නේ Facebook එකෙන් ඔක 480ට විතර තමයි ගන්නෙ. එතකොට ඒක එච්චර සාර්ථක නැහැ. එතකොට ඔයාගේ මේ දෙක වෙන අඩුම Facebook එකෙන් ඉල්ලන්නේ 720වත් ක්වොලිටි එක තියාගන්න කියලා. වැඩි වුණාට ගැටලුවක් නැහැ. අඩු කරගන්න එපා. ක්ලාස් එක පටන් ගන්නවා මේ බදාදා මම කලිනුත් කිව්වා බදාදා රෑ 9ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් කරන්න. මැසේජ් කරන්න හරි කෝල් කරලා හරි ඕන විදිහකට මේව කරගන්න පුළුවන්. ක්ලාස් පේ එක වෙන්නේ රුපියල් 2500යි. ප්‍රී සෙෂන් එකට ආපු අය දන්නවා. ප්‍රී සෙෂන් එකේ ලින්ක් එකත් මේ පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකත් බලන්න. ඒකත් බලලා ඔයාලට ක්ලාස් එක හොඳයි නම් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්.